සියලු දෙනාටම සුබ උදෑසනක්. අද දින මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාවට කැඳවීමෙන් පසු අප සමග සම්බන්ධ වූ සියලුම මාධ්‍යවේදී මහත්මීන්ට මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. විශේෂයෙන් මේ මාධ්‍ය හමුව පවත්වන්නට හේතු වන්නේ පසුගිය සතිය තුළ විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙහෙවන ලද ඒකාබද්ධ මෙහෙයුම් සහ ප්‍රතිඵල පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීමේ මූලික අවශ්‍යතාවය මතයි. 2025 ඔක්තෝබර් මාසයේ 22 වෙනි දින වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයාගේ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයන් අපි ආරම්භ කරලා තියෙනවා. මෙම විමර්ශනයන් සඳහා විශේෂයෙන් මහජන ආරක්ෂක අමාත්‍යතුමන්, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමන්, ඒ වගේම ලේකම්තුමන්ගේ මඟ පෙන්වීම යටතේ විශේෂයෙන් පොලිස්පතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්, ඒ වගේම දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්, ඒ වගේම විශේෂ කාර්ය බලකාය, ඒ වගේම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සහ අනුරාධපුර, ඒ වගේම මාතර මේ සියලුම කොට්ඨාශයන් එකතු වූ අපි ඒකාබද්ධ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ සැලසුම් සහගතව කරන ලද විමර්ශනයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට අද දින උදෑසන ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බලකාය, යුද හමුදා, අනුරාධපුර කොට්ඨාශ නිලධාරීන්, දකුණු පළාත් කොට්ඨාශ නිලධාරීන් සමග ඒකාබද්ධව අනුරාධපුර කොට්ඨාශයේ කැකිරාව පොලිස් බල ප්‍රදේශයේ නිවාස 50 නැමැති ප්‍රදේශයේ අතහැර දමන ලද නිවසක් පරීක්ෂාවට ලක් කළා. මෙම සෝදිසි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපිට එක් සැකකරුවෙක් සහ එක් සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 12කට අධික මුදලක්, ඒ වගේම මෙම ඝාතනයට යොදා ගනු ලැබූ යතුරු පැදියක් සහ අයිස් හෙරොයින් ප්‍රමාණයක් සහ එම අයිස් සහ හෙරොයින් භාවිතයට යොදා ගනු ලබන උපකරණ කිහිපයක්ද සමග අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබුණා. එමෙන්ම මෙම සැකකරුට සහ සැකකාරියට විවිධ අයුරින් පහසුකම් සලසන ලද තවත් එක් සැකකරුවෙකු මේ වන විට ශ්‍රී ලංකා පොලිස් භාරයට අරගෙන තියෙනවා. මෙම සෝදිසි කිරීම අතරතුරදී පලාගිය එක් සැකකරුවෙකු මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය හඳුනාගෙන තියෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපි මහජන සහාය අපි අපේක්ෂා කරනවා. ඔහු කොන්නපෙන බැඳිපිට අගුළුගම ප්‍රදේශයේ පදිංචි හක්මන පරණලියනගේ නුවන්තාරක යන අයෙකු බව හඳුනාගෙන තියෙනවා. අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී මහජනතාව මෙම සියලුම සෝදිසි කිරීම සඳහා පරීක්ෂා කිරීම සඳහා මහජනතාව අප වෙත දක්වන ලද සහායට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. තරම ඒ වගේම අපි මේ අවස්ථාවේදී ගෞරවනීය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා යම් තොරතුරක් සිදුවීමක් පිළිබඳව පොලිසිය දැනුවත් කිරීම සඳහා 071 859 88 88 ඒ වගේම 071 859 20 87 ජංගම දුරකථන දෙකට අමතරව 011 233 71 62 දුරකථන අංක සම්බන්ධ කරමින් පොලිසියට සහාය දක්වන ලෙසයි. මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධ මෙහෙයුම් සඳහා ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම මෙම ඒකාබද්ධ මෙහෙයුම් සඳහා විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව සහ විවිධ බුද්ධි කාර්යාංශ අපිත් සමග එකතු වෙලා මේ ප්‍රකට ලෙස සිදු කරනු ලබන පරීක්ෂා කිරීම, සෝදිසි කිරීම සඳහා අපි ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට පෙර දින 2025 ඔක්තෝබර් මාසයේ 25 වෙනිදා හවස 4:40ට පමණ පිළියන්දල පොලිස් වසමේ සුවාරපොළ ප්‍රදේශයේදී රථවාහන රාජකාරී යෙදී සිටි නිලධාරීන් දෙදෙනෙකු තමන් වෙත පැමිණෙන වෑන් රථයක් නතර කිරීම සඳහා සංඥා ලබා දුන්නා. කෙසේ නමුත් මෙම රියදුරු මෙම රථය නතර කිරීම සඳහා උත්සාහ දැරුවේ නැහැ. එම රථය පොලිස් අන්න නොතකා පලා ගියා. මේ අවස්ථාවේදී ඊටම කඩිනමින් ක්‍රියාත්මක වූ මෙම රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම රථය පසුපස හඹා ගොස් මේ හඹා යන මෙම වෑන් රථය අවස්ථා කීපයකදී රථ කීපයක් අනතුරකටද ලක් කළ බව වාර්තා වෙනවා. කෙසේ නමුත් මෙම රථය පාලනය කිරීමේ අවශ්‍යතාවයක් එම පොලිස් නිලධාරීන්ට තිබුණා. ඒ අනුව රත්මලාන ගොළුමඩ හන්දියේදී මෙම රථයට වෙඩි තබා පාලනය කිරීම සඳහා මේ පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට මෙම පලා යාමට උත්සාහ කරන ලද සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වුණා. මෙම සැකකරු මේ වන විට මැදිරිගිරිය පොලිස් ස්ථානයට අපරාධ කීපයක් සඳහා අවශ්‍ය කරන සිටින සැකකරුවෙකුට බවට සනාථ වුණ අතර තවදුරටත් මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාර සහ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳවත් ගල්කිස්ස පොලිස් ස්ථානයෙන් පරීක්ෂණ කටයුතු මෙහෙවනවා. මෙලෙස ක්‍රියාත්මක වී ඇති සෝදිසි මෙහෙයුම් පරීක්ෂා කිරීම වෙනුවෙන් සමස්ත රටේ 2025
ජනවාරි මාස සිට මේ දක්වා 61 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අප විවිධ පරීක්ෂා කිරීම සහ සෝදි කිරීම ප්‍රමාණයකට ලක් කළා තියෙනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට 5414 දෙනෙකු අපි විවිධ වූ අපරාධ වලට සම්බන්ධ බවට මේ වන විට ලේඛනගත කරලා තියෙනවා. තොරතුරු අනාවල්ලේ තියෙනවා. ඒ අනුව මේ සමස්ත වැටලීම් වල ප්‍රතිඵලයක් හැටියට දිනවරෙන්තු 56000ක් ඒ වගේම විවෘත වරෙන්තු 37000ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි විවිධ වූ වැඩපිළිවෙළ මේ වන විට සැලසුම් කරලා තියෙනවා. එම නිසා යම් පුරවැසියෙකු සමාජ විරෝධී නීති විරෝධී එහෙම නැත්නම් අනීතික ලෙස යම් අපරාධයක් කිරීම සඳහා සැලසුම් කරන්නේද කුමන්ත්‍රණය කරන්නේද ඒ සඳහා කිසිදු ඉඩ ප්‍රස්තාවක් නොලැබෙන බව මහජනතාවට අපි ඊටම ඕනෑකමින් දැනුම් දෙනවා. මේ වන විට සමස්ත රටේ මේ අපරාධ සහ මෙහෙයුම් සඳහා දායකත්වයේ දක්වන සමස්ත මහජනතාවටත් අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කළ යුතුයි.